ඒවා ගලවලා දෙන්න නම් දානවා තියනවා මට පීනන්න පුළුවන් නිසා මම ජැකට් එක ගන්න දුන්නේ. එහෙනම් එතකොට ඉවරයිනේ. TikTok එකට වීඩියෝ ගන්න එපා. මේ කරුණම්බ තියලා කතා කරා. තමුසුඹ කියන්න දෙන්න එපා. Insight with Sreemall. සාමාන්‍යයෙන් අපි ලයිෆ් ජැකට් එකක් භාවිතා කරන්නේ අපේ ආරක්ෂාවට. වතුරේ ගියත් යම් අවස්ථාවකදී අපිට ලයිෆ් ජැකට් එක්ක අවශ්‍යතාවය සහ ඒ වමනාවේ රැකවරණය අපට ලබා ගත යුතු වෙනවා අපි ආරක්ෂා වෙන්නට නම්. අපි සමාජ මාධ්‍ය තුල දකිනවා හරි අමුතු වීඩියෝ එකක් ඒ තමයි ඩෙල්ෆ් වලදී තරුණයෝ පිරිසක් එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාථන් අර්ජුනා කියන පුද්ගලයා යම් බහින් බස් වීමක් ඇති වෙනවා. මුලින්ම බලලා ඉන්නකො මේ වීඩියෝ එක. මේ ඉන්නේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිද? දැන් මේ බෝට්ටේ ඔක්කොටම ජැකට් දාගෙන යන්න කියලා තියෙන්නේ. ඔන්න ඔක්කොම ජැකට් දාගෙන ඉන්නේ. මේ මිනිස්සයාගේ තියෙන උද්දච්චකමට ජැකට් එකක්වත් දාන්න නැතුව මේ අපිට යන්නත් නෑ බෝට්ටුවේ. අර මිනිස්සයා කියනවා මේ මහත්තයා කියනවා බෝට්ටුවේ යන්න ජැකට් එක දාගන්න කියලා. දැන් අපි පැය භාගයක් විතර අවුවේ කරපෙදී මේ උද්දච්ච මිනිස්සයා නිසා ඉන්නවා. මෙහෙමයි තමුන්නාසලාගේ මේකයි කියලා තමයි ඔන්න කියන්නේ. හරි රජේනේ තියාගෙන ඉන්නේ තමුන්නාසලා. මේක ප්‍රයිවට් නේද? මේක ප්‍රයිවේට් එකට බෝට්ටුව ප්‍රයිවට් නේ. රජේ බෝට්ටුවක් නෙවෙයි නේද මහත්තයා? රජේට බෝට්ටුවක් නැහැ කියලා තමයි කියන්නේ. එහෙනම් ඉතින් දාන්න කියන්නේ ඔයාලා ඉන්නවනේ පාර්ලිමේන්තුවේ. ඔයා දැක්කා ඔයාලා කතා කරලා කියන්නේ. ඔයාලා යවලා තියෙනව නේද? දැන් ඔයා නිසා තමයි මේ එන පරක් වෙලා තියෙන්නේ. දැන් මේ මෙච්චර වෙලා. මන් නිසා තමයි පර කරන නෙවෙයි මම මේක පෙන්නන්න තමයි නැග්ගේ මිනිස් ජැකට් එකක් නැති ඉතින් ඔයා ජැකට් එකක් දාන්න නැග්ග නම් ඉවරයිනේ. ඒවා ගලවලා දෙන්න නම් දාන්න. ඔයා තියනවා අපි ගමනක් ගන්නේ අපේ අපි ගමනක් තමයි යන්නේ. ඕ ගමන ඔයා මෙහෙ කිව්ව නේද? ඔයාට ඔයාගේ දේවල් අත්‍යවශ්‍යයි වගේම අපිට අපේ දේවල් අත්‍යවශ්‍යයි. ඒ වගේ තමයි. පීනලා යන්න බැරි නිසා තමයි බෝට්ටුවේ යන්නේ. මෙච්චර මට පීනන්න පුළුවන් නිසා මම ජැකට් එක ගන්න දුන්නේ. එහෙනම් ඔයා යන්න පීනලා. ඉවරයි. කතා කරන්න ඕක. කවුරු කතා කරා නම් ඉවරයිනේ මේ මිනිස්සයා එක්ක එළියට ඇදලා දාන්නයි. ඔයාට ওই බම්බ කතා කියන්න බෑ. ඉතින් මහත්තයෝ ඔයාට යන්න පුළුවන් එහෙනම් ජැකට් එකක් දාගෙන ඉන්න. තේරුණාද? මේ මෙච්චර වෙලා දාඩිය දාගෙන මෙතන ඉන්නවා. තමුන්නාසට තේරුණාද? මට මෙච්චර මේ දාඩිය දාගෙන ඉන්නවා. කියන්න මේ මනුස්සයාට ජැකට් එකක් දාගන්න කියලා. එතකොට ඉවරයිනේ. TikTok එකට වීඩියෝ ගන්න එපා තමුන්නාසේ. අයියෝ මේ අපිට TikTok වීඩියෝ නැහැ. TikTok වීඩියෝ නැහැ. මිනිසුන්ට ආරක්ෂාවට තමයි ජැකට් එක දෙන්නේ. TikTok වීඩියෝ නැහැ. ජැකට් එක දාගත්තා නම් ඉවරනේ. ඔයාගේ තියෙන උද්දච්චකම නේ තියෙන්නේ මෙතන. ඔයා මෙතෙන්ට ඇවිල්ලා කෘතිම ප්‍රශ්නයක් ඇති කරලා තියෙන්නේ. මේ දාගන්න එපා. මෙයාට පීනන්න පුළුවන්. මේක පේනවද? දාගන්න. ඒකනේ ඕක ඉස්සෙල්ලා කරා නම් ඉවරනේ. නැති අයට දෙන්නේ යකෝ. ඕක ඉස්සෙල්ලා කරා නම් ඉවරනේ. ඕක මම නැති කිය කරේ. එළියට එයි වීඩියෝ. ඔයා නිකන් මේ හැමතැනටම ගිහිල්ලා ප්‍රශ්න ඇති කරලා ඔයාගේ ඒවා අපි දැකලා තියෙනවා. ඔව් මේ ඊයේ පෙරේද අර ඔය ගිහලා හොදන්න ඩොබියාට. මේ ඊයේ පෙරේද ගලක මුච්චයම නේද? ඩොබියාට ගිහලා හොදන්න. අර නිකන් කේස් එකක් දාන්න ඒක කියලා. තමයි. මම කියන්නේ මේක ගිහලා හොදගන්න පුතා. ඔව් අපි හොදගන්න. ඔයාට ඩොබියාට දීලා කිය කරේ හම්බෙනවා. ඉතින් අපිට හම්බෙනවා. දේශපාලන කතා ඇදලා ගන්න එපා ඔයා. මෙතන මේ ලයිෆ් ජැකට් එකේ ප්‍රශ්නයක් උනේ. ඒකේ ප්‍රශ්නේ හරිද? එකක් අර ඔෆිස් වග කියන්න ඕන. එකක් මේකේ අයිතිකාරයා වග කියන්න ඕන. ඉකලම තේරෙන්නේ නැහැ. ඒකයි. ඔයා වග කියනවද මෙතන? ඔය මිනිස්සෙක් ගිලිලා මැරුණොත් ඔයා වග කියනවද? නෑනේ. ඔයා හොදලා ඉවරයිනේ. ඔයාට ලයිෆ් ඩොබියෙක් ඔයා තමුසේ ඩොබියක් කරුණම්බ තියලා කතා කරා. තමුසුඹ කියන්න දෙන්න එපා. හරිද? අපි ආවට මිස්ටර් කියලා කරුණම්බ කියලා කතා කරා. හරිද? ඔයාව පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයෙක් වශයෙන් යවලා තියෙන්නේ මිනිස්සුන්ට කරුණම්බ කරා. තමුසේ කියපු එකට ගිහිල්ලා ඔන්න නඩුවක් දාගන්න. හැබැයි උඹ කියපු එකත් මං ගාව තියෙනවා. අපි ඔයාට උඹ කියලා කියන්නේ ඔයාලා වගේ ඩොබිලන් නිසා තමයි රට මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. අපේ අම්මා ඔයාලා මෙච්චර කාලේ ලස්සන සුරක්ෂිත කරලා තිබුණානේ. මේ රට කොයි හරි කඩේ ගන්න මේ ඔළුව කොයි හරි ඔය ලයිෆ් ජැකට් එකේ ප්‍රශ්නේ දේශපාලනයකට ඇදලා ගන්න එපා. ලයිෆ් ජැකට් එකේ ප්‍රශ්නේ දේශපාලනයට ඇදලා ගන්නේ. ඔයා නිකන් මේ ඔයාගේ රස්සා ඔයා පාර්ලිමේන්තුවේ ගිහින් මේ ඩොබියාගේ වීඩියෝ එකක් ගන්නව අපි දාමු. අපි ඔයාව ප්‍රසිද්ධ කරලා පෙන්නන්න. අපේ අම්මෝ ඉන්නව පොඩ්ඩක් ඔයාගේ ලිස්ට් එකවත් දාගන්න ලයිෆ් ජැකට් එකේ. ඔක කොහොම දාගෙන හිටියා කියලා වැඩක් නැහැ. ඔව් ඩොබීට තියෙද පුළුවන් ඔච්චරයි. ඩොබීට ඔච්චරයි පුළුවන්. ඔයා ක්ලිප් එක ඔයගෙන ඉතින් ජාතිවාදී උස්සනවා. නැත්තම් ඩොබියලා කාටද ජාතිවාදී කවුද විශ්වේ? මේ ඔයානේ අයිස්සේ. ඔයානේ විශ්වේ දැන් ඉස්සෙල්ලා කිව්වනේ දකුණේ මිනිස්සු මෙහෙ මැරුවා කියලා. මේ ශ්‍රී ලංකාව දකුණ උතුර කියලා දෙකක් නෑ දැන්. ඔක්කොම එකයි.
ඔක්කොම මිනිස්සු ලාංකිකයෝ. ඕම කියලා තමයි පාර්ලිමේන්තුවට ආවේ. ඒ නිසා වැඩක් නැහැ. හරි මිස්ටර් අර්ජුන ඔය ක්ලිප් එක දාගන්න කරුණා කරලා. ඔයා මිස්ටර් වෙන්න පුළුවන් මම මිස්ටර් නවේ. හරි ඔයා ක්ලිප් එක දාගන්න කරුණා කරලා. ක්ලිප් එක දාගන්න කරුණා කරලා. තමුන්නාසලාගේ හෝදන වේද විතර බලන්න. හරි. ලොබිට හෝදන වේද මට කිසි ප්‍රශ්නයක් නැහැ මම ක්ලිප් එක දාලා මේක දාලා මේක අයිතිකාරයා වග කියන්න ඕනේ මේක ඉන්නේ මිනිස්සු මේකේ. අතන ඔෆිස් කෙනෙක් ඉන්නවා. එයා වග කියන්න ඕනේ මේක ඉන්නේ හැම ජීවිතයක් ගැන. එයාට කතා කරන්න. එයාට කතා කරලා දැන් කරගන්න. ලොබිගේ වැඩ ටික බලාගෙන ඉන්න. අපි ඒක තමයි අපි වට ලොබිලා දෙන්න ගන්න අපි ලොබිලා වීඩියෝ ටික දානවා. අපි ලොබිලා දෙන්නවා අපි ප්‍රසිද්ධ කරලා පෙන්නන්න. හරි හරි. හරිද? ඔය කඩාන ඔයගේ වැඩ ටික කරන්න. හරි thank you. මේ වීඩියෝ එකේදී තරුණයෝ ටික අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට දිගින් දිගටම කියනවා ඔබ නිසා සෑහෙන වෙලාවක අපි බලන් ඉන්නවා මේ ලයිෆ් ජැකට් එක දාගන්න නැත්තම් මේ හැමෝටම යන්න විදිහක් නෑ හැමෝම මේ තෙරපි මේ රස්නෙත් එක්ක ඉන්නේ ඔබතුමා මේ ලයිෆ් ජැකට් එක දාගන්නේ නැති නිසා කියලා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාථන් අර්ජුනා කියන්නේ කටමැද දොඩවන හරි අමුතු චරිතයක් බවට මේ මෑත කාලේ අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම නඩු කිහිපයකුත් එතුමාට මෙහෙ වෙද්දි තියෙනවා. විශේෂයෙන්ම මෑත කාලේ අපි දැක්කර පිස්තෝලයක් භාවිතා කරලා හැම කාන්තාවක් කිහිප දෙනෙක් එක්ක යම් ප්‍රශ්නයක් ඇති කරගත්තා. ඊට ප්‍රථමත් මාධ්‍යත් එක්ක යම් ප්‍රශ්න ඇති කරගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ විශේෂ කතාමාන චරිතයක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ තරුණියෝ සෙට් එක අතරේ අර ඉන්නවා තවත් එක් පුද්ගලෙක්. ඔහු තමයි මේ සෝෂල් මීඩියා වෙත ඒ වීඩියෝ එක ෂෙයා කරන්නේ. විශේෂයෙන්ම වරදින තැන්වලදී වැරදි කියලා පිළිගන්න පුළුවන් වෙන තැන්වලදී තරුණියෝ විදිහටත් මේ රටේ සමස්ත ප්‍රජාව විදිහටත් කොන්දක් තියෙන්න ඕනේ. වැරදි නම් ඒ වැරද්ද වරද්දක් කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට විතරක් නෙමෙයි ජනාධිපති වැරදි නම් ජනාධිපතිවරයා වැරදි කියලා කියන්න කොන්දක් තියෙන්න ඕනේ. ඒ විශේෂයෙන්ම ඔවුන් ඉල්ලීමක් කරනවා. අවසාන ප්‍රතිඵලය වෙන්නේ රාමනාථන් අර්ජුන ඔවුන්ට කියනවා මේ සෝෂල් මීඩියා වල ඕන තැනක මේ වීඩියෝ එක දාගන්න, බරණ නඩුවකුත් දාන්න, මේ ජාතිවාදී ප්‍රශ්නයක් තමයි මේ ඇති කරන්න කියලා යම් වචන හුවමාරුකුත් සිද්ධ වෙනවා. ඒ නිසා කොන්දක් තියෙන්න ඕනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තියා ජනාධිපතිවරයෙක් වුණත් වැරදි නම් වැරදි කියලා කියන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි දැක්කේ ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ තියෙන ඒ වචනවල තියෙන සහ ඒ ඔහු මවාපාන්න ඔහු බලාපොරොත්තු වෙච්ච ඒ යම් සිදුවීම් පිළිබඳව තමයි ගොඩක් දෙනෙක් කතා කරලා තිබ්බේ. ඉතින් අපි රෙස්පෙක්ට් කරන්න ඕනේ ඒ වගේ තරුණයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණත් විපක්ෂයේ කවුරු වුණත් ජනාධිපතිවරයා වුණත් විරෝධී දේවල් වලට වැරදි කියලා හිතගන්න අපිට කොන්දක් තියන්න ඕන. share this.